ඉන්නසෙතින් YouTube channel එකත් එක්ක තමයි ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ. අද වීඩියෝ එකෙන් බලමු ඩොලර් එකට මොකද්ද වෙලා තියෙන විශේෂ වෙනස් වීම කියලා. එතකොට අපි දැක්කා අද දවසේ ගත්තොත් එහෙම මේ 25 රුපියල ගත්තොත් එහෙම ඇප්‍රීෂিয়েට් වෙලා තියෙනවා ඩොලර් එකට සාපේක්ෂව. එතකොට මේක අපි ගිය සිකුරාදා දැක්කා මේ වෙනස සිද්ධ වෙනවා. එතකොට අපි අද ගිහිල්ලා බැලුවොත් එහෙම මහ බැංකුවේ වෙබ්සයිට් එකට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ TT selling rate එක 336ක් විදිහට තමයි පෙන්නලා තියෙනවා. ඒතර මේක අපි chart එකට ගිහිල්ලා පොඩ්ඩක් බලමු. අපි දැන් කලින් දැකපු trend එක මොන විදිහටද වෙනස් වෙලා තියෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ chart එක ඔයාලට පේන්නේ දැන් මේයි 25 ගත්තොත් එහෙම රුපියල් 16ක වෙනසක් වෙලා තියෙනවා. මේයි 22ට සාපේක්ෂව කියන්නේ සිකුරාදා එන්ඩ් එකට සාපේක්ෂව. ඒතර මෙන්න මේ වෙනස තමයි ඒතර මේ පල්ලෙහාට වැටලා තියෙනවා කියන්නේ රුපියල ඇප්‍රීෂিয়েට් වෙලා තියෙනවා. ඒතර මේ ආපු ස්පයික් එක දැන් නැවත කැඩිලා තියෙනවා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. එතන මේක ගත්තොත් එහෙම දැන් මේ වගේ පල්ලෙහාට යන ට්‍රෙන්ඩ් එකක් එහෙම නැත්නම් රුපියල ඇප්‍රීෂিয়েට් වෙන ට්‍රෙන්ඩ් එකක් ආවෙන් පස්සේ ගොඩක් වෙලාවට දැන් එක්ස්පෝර්ටර්ස්ලා මේක අපි කලින් කතා කරා. මොකද IMF එකෙන් එන්න පුළුවන් ෆන්ඩ්ස් ප්‍රමාණය ගැන මෙන්ෂන් කරලා තිබ්බා. ඒ වගේම ADB එකෙනුත් එන්න ප්‍රමාණයක් තියෙනවා කියලා කිව්වා. ආසන්න වශයෙන් ඩොලර් බිලියනයක් විතර වගේ එන්න තියෙනවා කියලා කිව්වා. ජූනි මුල හරිය විතර. ඒතර ඒකත් එක්ක ගත්තොත් එහෙම දැන් මේ වගේ නැවත රිවර්ස් වෙන ට්‍රෙන්ඩ් එකකට ආවයින් පස්සේ දැන් මේ වෙනකොට එක්ස්පෝර්ටර්ස්ලාගේ අතේ තියෙන ඩොලර්ස් තියෙනවා නම් ඒගොල්ලෝ සමහර විට කලබල වෙලා මාකට් එකට ඩොලර්ස් රිලීස් කරන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ අතේ තියෙන ඩොලර් වලට රුපියල් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් කියලා ඒගොල්ලෝ උපකල්පනය කරොත් එහෙම පල්ලෙහාට තවදුරටත් යටනොත් එහෙම ඒගොල්ලන්ට හම්බ වෙන රුපියල් ප්‍රමාණය අඩු වෙන නිසා ඒගොල්ලෝ තවදුරටත් මාකට් එකට දාන්න පුළුවන්. ඒක එහෙම වුණොත් එහෙම ඩොලර් සප්ලයි එක තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. ඒකට තවදුරටත් මේක බොහොම සාමාන්‍ය තත්යකට එන්න පුළුවන්. ඒතකොට අපි මේ කලින් දැකපු මේ ලෙවල් එකට ෆ්ලැට් ප්‍රමාණයට උනත් එන්න හැකියාවක් තියෙනවා. අපි මේ assumption එකේ හිටියොත් එහෙම, මේ උපකල්පනයේ හිටියොත් එහෙම එක්ස්පෝර්ටර්ස්ලාත් විශාල ප්‍රමාණයේ මාකට් එකට ඩොලර් සප්ලයි එක ගෙනාවොත් එහෙම. ඒතකොට ඒකත් එක්ක ගත්තොත් එහෙම අපි දැන් කලින් දැක්කා year to date මේක 109ක් විතර ඩොලර් එකට සාපේක්ෂව රුපියල ගත්තොත් එහෙම 9ක් විතර ඩිප්‍රීෂিয়েට් වෙලා තිබ්බා. දැන් මේ රුපියල් 16ක ඇප්‍රීෂিয়েෂන් එකත් එක්ක දැන් 7ක විතර වගේ හොඳ තත්යකට ඇවිල්ලා තියෙනවා. ඒතර මේ නිසා දැන් තවදුරටත් කවුරු හරි ඩොලර් අතේ තියන් ඉන්නවා නම් මම හිතන්නේ බැංකුවට ගිහිල්ලා දාන එක වඩා සුදුසු වෙයි. මොකද අපි දන්නේ මේක තවදුරටත් කොච්චර දුරකට ඇප්‍රීෂিয়েට් වෙයිද කියන එක ගැන. ඒතර ඒකත් එක්කම ඔයගොල්ලන්ට අද මාකට් එකේ තියෙන බැංක්ස් වල කොහොමද සෙල් වෙන්නේ කියලා ඩොලර් එක බලමු. ඒතර දැන් මේ තියෙන මහ බැංකුවේ TT selling rate එක. දැන් අපි Bank of Ceylon ගත්තොත් එහෙම අපිට අද බලා ගන්න පුළුවන් අද මේ 25 උදේ වරුව ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙනවා 330කට වගේ තමයි සෙල් වෙන්නේ. ඒ කියන්නේ තවත් අඩුයි. කොමර්ෂල් බැංක් ගත්තොත් එහෙම 331.50කට. ඒතර මෙන්න මේ විදිහට අනිකුත් බැංක්ස් වලත් 330 සීමාවට දැන් ඇවිල්ලා තියෙනවා. 350 ඉඳන් 330 සීමාවට ඇවිල්ලා තියෙනවා. ලොකු වෙනස්කමක් සිද්ධ වෙලා තියෙනවා. ඒතර අපි බලමු මේ මොමන්ටම් එක මොන විදිහට යනවද කියලා. ඒ වගේම අද දවසේ තවත් විශේෂ දෙයක් මහ බැංකුවේ අපි දැක්ක announcement එකක් LTV ratio එක loan to value ratios වලට ස්ට්‍රික්ට්ලි මේන්ටේන් කරන්න යන විදිය ගැන ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තිබ්බා. ඒතකොට ඒකනොත් යම් කිසි සහනයක් රුපියලට හම්බෙන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල ඇප්‍රීෂিয়েට් වෙන පැත්තට සහනයක් හම්බෙන්න පුළුවන්. අපි ඒකත් පොඩ්ඩක් ගිහින් බලමු. දැන් මේ තියෙන announcement එක මහ බැංකුව මෙන්ෂන් කරලා තියෙනවා CBSL introduces maximum LTV ratio for gold backed lending and tightens LTV ratios on credit granted for motor vehicle. විශේෂයෙන්ම මෙන්න මේක වාහන වලට කවුරු හරි බැංකුව හරහා ණය ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වාහනේ වටිනාකමෙන් දෙන ණය ප්‍රමාණය සීමා කරලා තිනවා. ඒ සීමා කිරීම ඔයගලන්ට මෙන්න මෙතනින් බලන්න පුළුවන් කොච්චර දුරට සීමා කරලා තියෙනවද කියලා. මේ තියෙන රෙගියුලේෂන් එක අලුත් රෙගියුලේෂන් එක අනුව. ඒතර මේ 25න් පස්සේ ඔයගලන්ට මෙතනින් බලන්න පුළුවන් විශේෂයෙන්ම අලුත් වාහන එහෙම නැත්නම් අන්රෙජිස්ටර්ඩ් සහ වාහනේ රෙජිස්ටර් කරලා ඉවරලා අවුරුද්දක් ඇතුළත තියෙන වාහන ගත්තොත් එහෙම maximum LTV එක සාමාන්‍ය මෝටර් කාර්ස් වගේ ගත්තොත් එහෙම maximum LTV එක 140. ඒ කියන්නේ වාහනේ වටිනාකමෙන් 140යි ණය දෙන්න පුළුවන්. ඒකට LTV ratio එක අඩු කරන්න එක පැත්තකින් බැංකුව වලට තියෙන ඒ collateral එක එහෙම නැත්නම් බැංකුව වලට තියෙන security එක වැඩි වෙනවා. බැංකුවේ පැත්තෙන් ඒක තවදුරටත් ආරක්ෂිත වෙනවා. ඒ වගේම ණය ගැනීම දුර්වල වෙන්න පුළුවන්. ඒතකොට ඒකත් එක්ක වාහන වලට තියෙන ඉල්ලුම තවදුරටත් අඩු වෙන්න පුළුවන්. ඒතකොට මේ විදිහට ලෝන් එකක් දාලා ගන්න විශේෂයෙන්ම බ්‍රෑන්ඩ් new වාහනයක් එහෙම නැත්නම් අන්රෙජිස්ටර්ඩ් අවුරුද්දක් ඇතුළත තියෙන කෙනෙක්ට දැන් ගන්න වෙන්නේ 140යි ණයට මේ විදිහට ලෝන් එකක් හරහා ගන්නවා නම් බැංකුවෙන්. ඒතකොට ඒ නිසා ඒකිනුත් පොඩි ඉන්ඩිරෙක්ට් ඉෆෙක්ට් එකක් තියෙනවා විශේෂයෙන්ම මේ ඩොලර් එක එහෙම නැත්නම් රුපියල තවදුරටත් ඇප්‍රීෂিয়েට් වෙන්න. ඒතකොට කවුරු හරි LCs ඕපන් කරලා තියෙනවා නම්
දැන් මේ ඉෆෙක්ටිව් ඩේට් එක කියලා අපි ගන්න 2026 මැයි 25. ඒ වගේම 2025 නොවැම්බර් 8 ඉඳන් මෙන්න මේ ඉෆෙක්ටිව් ඩේට් එක අදාළ කාල පරිච්ඡේදය ඇතුළත කවුරු හරි LC ඕපන් කරලා තිනවා නම් අන්න ඒ අයට පුළුවන් මෙන්න මේ 50%ක මේ මෝටර් කාර් සම්බන්ධයෙන් නම් 50%ක LTV එකකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝන් එක 50%ක් ගන්න පුළුවන්. ඒතර ඒ පීරියඩ් එක අනුව LC එක අනුව ඕපන් කරලා තියෙන පීරියඩ් එක අනුව මේක වෙනස් කරලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් මේ ට්‍රාන්සිෂන් එක කොහොමද යන්නේ කියලා. දැන් මේ තියෙන්නේ තවත් පීරියඩ් එකක් ගත්තොත් මේ පීරියඩ් එකේ තියෙන්නේ 2025 නොවැම්බර් 8 සහ 2025 ජුලයි 18 අතර කාලය ගත්තොත් එහෙම දැන් මෝටර් කාර්ස් නම් මෙතන හම්බ වෙනවා 60%ක්. එන්නේ මේ විදිහට තමයි මේවා ට්‍රාන්සිෂන් එක හදලා තියෙන්නේ. ඒතර ඒකනොත් යම්කිසි සහනයක් රුපියල පැත්තෙන් හම්බෙන්න පුළුවන්. ඒතර මේවා මේ වගේ මෙෂර්ස් නිසා ඇත්තටම අපි කලින් දැක්කා සර්චාර්ජ් එකක් ගහලා තිනවා ටැක්ස් එකට ගහලා තිබ්බ සර්චාර්ජ් එක මාස 3ක විතර වගේ කාලයකට ඒක දානවා කියලා තමයි කිව්වේ. ඒතර ඒකනොත් මාස 3ක විතර වගේ කාලයකට වාහන ආනයනය සීමා වෙන්න පුළුවන්. මොකද සර්චාර්ජ් එක ගෙවලා හදිස්සියම වාහනයක් නම් ගොඩක් වෙලාට ගෙන්න ගන්න පුළුවන්. ඒ අරින්න ගොඩක් වෙලාට වාහන ආනයනය කියන එකට සීමාවක් පැනවෙන්න පුළුවන්. ඒ සර්චාර්ජ් එක නිසා. ඒතර මේ නිසා ඩොලර් එකට යම්කිසි සපෝට් එකක් හම්බෙලා තව දුරටත් ඇප්‍රීෂিয়েට් වෙන්න තියෙන නැත්නම් රුපියල ඇප්‍රීෂিয়েට් වෙන්න තියෙන chances වැඩි වෙන්න පුළුවන් මේ උපකල්පන මත අපි පදනම් වෙලා හිටියොත් එහෙම. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකක් අපි නැවතත් හම්බෙමු.